තුම්මුල්ලේ පද්මේ. ඇත්තනම රංජිත් අමරසිංහ 1979 කොල්ලුපිටිය සිද්ධ වෙච්ච තැබෑරුම් මංකොල්ලෙන් තමයි ඔය නොයෙල් අමරසිංහ එළියට බැස්සේ. උන්ගේ කසිප්පු තිප්පල තිබුණේ රාජගිරියේ ගෝතමී පටුමක්. කසිප්පු තිප්පල කලේ නොයෙල් අමරසිංහයි බැසිල් අමරසිංහයි සහෝදරයෝ. උන් එක ගත්තේ කුණසිංහව මරලා මයිනර් කාර්වල දාගෙන මුළු කොළඹම කසිප්පු බෙදුවා. කොටියගොඩ කසිප්පු බෙදුවේ පද්මේ. තුම්මුල්ලේ පද්මේ. තමුසගේ නම නිහාල් අමරසිංහ. 83 කලබලවලදී බැසිල් අමරසිංහව මැරුවා. මැරුවේ කවුද කියලා තාම හොයාගන්න බැරුව ගියා. හැබැයි ඒකට සැකකලේ තුම්මුල්ලේ පද්මේව. අමරසිංහලට පිටින් එකෙකුට යන්න බැරුව ගියා. එකෙකුට රාජගිරියේ මස් කඩේ. මුළු කොළඹටම මස් බෙදපු මස් කඩේ. හැබැයි මේ මස් කඩේ ටෙන්ඩර් එක හම්බෙන්නේ අමරසිංහල කැමති අයට විතරයි.